පට්ටම් ලංකාවේ පළමු වතාවට කවුරුත් නොකරපු රතුලූල් ලෙක් කපලා උයන විදිහට ඔන්න අද බලා ගන්න පුළුවන්. අද අපි රතුලූල් ලෙක් කපනවා. කපලා සම්පූර්ණ මේ රතුලූල උයන විදිහ සමහරු ගොඩක් අය දන්නේ නැහැ ආදි මේක මේ උයන්නේ කොහොමද අනම්මනම් කියලා. ඒ හින්දා මේ රතුලූල කපලා තේරම වැඩ කරලා උයලා කන එක දක්වා මේ අද මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් සියලු දෙනාට. මොකද සමහරු මේ වීඩියෝ එක මම කාලා පෙන්නනවාද? මේ උයලා මේ උයන විදිහයි ඔක්කොම මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉදිරියට යන්න කවුරුවත් මේක ස්කිප් කරන්න එපා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මේක බලලා ඔයාලට පෙන්නනවා අද රතුලූලේ කපලා හොදලා මේ හරියටම කොහොමද උයාගන්නේ කියන එක බලා ගන්න පුළුවන්. උදාහරණයක් ගන්න එක. පෙති කපන්න. මේ පෙති කපන්න බද්ද. ඔන්න දැන් පෙති කපනවා බදින්න. ඔන්න රතුලූල කපලා ඉවරයි. එහෙනම් හරි ජය වේවා. ඔන්න ඉතින් අද කපාගත්ත රතුලූලා මම ගෙදර ගෙනාවා. ගෙදර ගෙනලා දැන් මේ හොදන්න හදන්නේ වතුර දාලා හොදලා තමා ඊට පස්සේ මේක ලිපේ තියන්න ඕනේ කහයි ලුණුයි ගොරකයි දාලා. මේ තියෙන්නේ ගොරක ලුණු කහ. ඔන්න මම හොද ගන්න හදන්නේ. ඔන්න මාල් ටික. හොඳට මේකේ තියෙන මේ ජරාව මේවා මෙතන කළු කෑලි මේ ඔක්කොම අයින් කරන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මාල් කෑල්ල ලස්සනයි. ඒක කරලා ඔන්න හොද කරන කෑල්ල දා ගන්නවා. දෙයට මේ තියෙන කෑලි කළු පාට කෑලි ජරාව ඔක්කොම අයින් කරන්න. මේ සියල්ල. මේ තියෙන මේ කළු පාට මේ ජරාව මේ තියෙන්නේ ලේ කැට. ඒ කියන්නේ ලේ කෑලි ඒවා හේරම අයින් කරන්න හොදලා ඔන්න තව පාරක් හොද ගන්නවා. මේක තුන් පාරක් වහම හොඳට හොද ගන්න. වතුර දාලා ඔන්න මෙහෙම හොදගත්තා. ඊට පස්සේ නැවත අර කෑලි බැලි ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒ කරලා අපේ මේ ඇතුළේට දාගත්ත මාළු ටික කරලා ආයෙ නැවත පාරක් තව පාරක් හොද ගන්න. ඒක තවම බලන්න. මේක ලස්සන මාළු කෑල්ල ඉතින් ඔන්න මම හේදුවා. මේ හොදපු මාළුවකට අපි අර ඉස්සලා හදාගත්ත ගොරක ලුණු කහ ඒ ටික දාන්න. දාලා ඇල් වතුර. ඉතින් ඇල් වතුර ඔන්න ඔය ගන්න අල්ලපු කට්ටිය අපි ලිපේ තියලා මේක තඹගමු. මෙන්න සෝදාගත්ත එක අපි ඔන්න තිබ්බ ලිපේ ඔන්න දැන් මේක තඹ ගන්න ඕනේ විනාඩි කිහිපයක්. තඹලා වතුර ටික පෙරලා ගන්න ඕනේ බදින්න තෙලේ. මේක තඹ කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මේක තඹපුවහම මේ මාළුවා හොඳට තැම්බෙනවා. ලුණු කහ මේ ඇඹුල් ටික අහලා එතකොට මේක ටස් ගාලා බැදෙනවා. බැදීම ඉක්මන. වැඩේ ලේසි ඒකයි. නැත්තම් තෙලේ බැදෙන්න ගොඩක් වෙලා යනවා. ඔන්න අපේ රතුලූල් මාළුව දැන් තැම්බෙනවා. මේ තියෙන්නේ ඒක හොඳින් තැම්බෙනවා. සාමාන්‍ය ගානකට තැම්බුණාට පස්සේ බාලා අරගෙන වතුර ටික පෙරලා අයින් කරන්න. අයින් කරලා ඊට පස්සේ තෙල් තාත්තිය ලිපි තියලා මේකෙන් කෑලි මේ දාලා බැද ගන්න ඕනේ. අපි එනම් බදින එක බලමු ඈ. මාළු එක තැම්බෙන ගමන් අපි ඉදිරි වැටි කරගමු. මේ තියෙන්නේ රතුලූණු, එනසාල්, කරාමුණටි, ගම්මිරිස් කුඩු, තුන පහ කුඩු, මිරිස් කුඩු, අමු මිරිස්, හරපිංචා, රම්පේ, සුදුලූණු. මේ ටික අරගෙන හීනියට ලියා ගන්න. සුදුලූණු ඒ ටික පහේ ටික අඹර ගන්න ගලේ. අමුරිස් හීනට කපා ගන්න. යන්න ලෑස්ති වෙන්න. මෙන්න වතුර පෙරාගත් රතුලූල් කරිය තියෙනවා. ඊට පස්සේ අපි ෆෑන් එකක් ලිපේ තියලා අපි ඊට පස්සේ ගින්දර දාලා අපි මේක බදින්න ලෑස්ති වෙමු. ඔන්න හොඳ පිරිසිදු පොල් තෙල් මේකට එකතු කරගන්න. ඔන්න ඔය ආකාරයට ඔන්න තෙල් එක හොඳින් රත් වූ පසු අපි මාළු කෑලි දාලා බැදගමු.
මෙන්න හොඳින් තැම්බුණු රතුළුයි දැන් දානවා තැනට. තැන්න කොහෙන් පැහිලා තියෙන්නේ. අන්න ඒ ආකාරය. ඒක බරගන්න. අන්න ඒ ආකාරයට එකතු කරගන්න. අන්න දැන් තෙලේ බැදෙනවා. බැදෙනකන් චුට්ටක් ඉන්න. ගැඹුරු තෙලේ මෙහෙම හොඳින් බැදෙන්න හරින්න මේක. එතකොට බැදෙනකොට මේ පෙන පාරම ටිකක් අඩු වෙනවා. එතකොට Tamanට තේරෙනවා මේක බැදුනා කියලා. මාළු එක බැදෙනකන් අපි අපේ කරිය හදන්න පටන් ගමු. ඇතලියක් හොදලා ලිපේ තියාගන්න. ඒකේ වතුර ටික හොඳට මේ වෙනකන් හැම හොඳින් රත් කරගන්න. ඔන්න ඇතලිය හොඳින් රත් වෙලා තියෙන්නේ. ඒකට අපි පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. කරිය එක හදාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. මේ කාර්යයට මෙන්න දැන් අපේ රතුළුල් කරියට අවශ්‍ය මාළු ටික බැදිලා තියෙනවා. ඔන්න මේ තමයි පදම. ඔන්න ওই පදම මෙතේ රන්වන් පාට වැටලා. ඕ. බලන්න ටක් ගාලා බැදුණානේ. ඕ. අපි දැන් මේක බාගමු. ඔන්න ඉතින් මම තෙලෙන් බාගත්ත මාළු ටික මේ තියෙනවා. දෙන්න මගේ දැන් පොද්ද පැහිලාම ඉවරයි. මේ මාළු කෑලි ටික එකතු කරගන්න ඕනේ. කෑලි එකතු කරගන්න. ඕ. පට්ටම සුවඳක් එන්නේ. සුපිරියට රතුළුල් වෑංජනේ. මේක අපි මේ ඇල්මිනියම් නැතුව මැටි එක්ක උයන්නේ මොකද ඇඹුල් දාන්න ගොරක දාන්න නිසා මේ සෞඛ්‍ය රහිත කර ඒකයි මේ මැටි වලදක උයන්නේ. ඔන්න මයි කරිය ලෑස්ති. අපි කාලා බලමු. ඔන්න රතුළුල් කරිය. සමහර පාට සුවඳ තියෙනවා සුපිරි. කෙල්ල වුණනවා. මොම් බොරේ පේනවනේ ඔය. කුගතිය ඔය. ඔන්න යාළුවනේ. පට්ටනේ. ඔන්න. අපි උයාගත්ත රතුළුල් කරිය කාලා බලමු කොහොමද කියලා. පට්ට සුපිරි. ඇත්තටම සුපිරි. ඔන්න මොන්න මාළු කෑල්ල. සුපිරි මගේ යාළුවනේ. පට්ට ඇත්තටම රසයි. ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඉතින් මේක උයන්න. ඕම් බලන්න. මෙන්න මේ තියෙන්නේ රතුළුල් කරිය. පට්ට මාළු කෑල්ලක් එක්කම බලන්න. සුපිරි. ගායවා. එහෙනම් ඔන්න ඔහම රතුළුල් කරියක් හදන්නේ. දන්න තියෙන කින්නනම් මට කතා කරන්න 075 75 87 850 කතා කරන්න. කතා කළාම ඇත්තටම රසයි. ඔයාලා හදලා බලලා නොදන්න දෙයක් තියෙනවා අහන්න පහෙන් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන්ම මේ උත්තර දෙනවා රිප්ලයි දෙනවා ඕන වෙලාවක මට ඕනලා කතා කරන්න එහෙනම් සියලුම ජය වේවා.